මුළු රටම පමණක් නොව ලෝකයේම භීතියට පත් කළ සාහසිකත්වය, වේච්ඡත්වය, අමානුෂිකත්වය තුලින් තම ඊනියා අරමුණ ඉටු කරන් ගන්නට ගමන් කළ මේ රටේ ජනතාවත් මුළු ලෝකයමත් වෙලුපිල්ලේ ප්‍රභාකරම් නැමැති ත්‍රස්තනායකයාගේ මලසිරුර කොයිදැයි යම් ප්‍රශ්නයක් මතුවුණා. ඒ ආකාරයේ වූ සැකය දුරු කරන්නට අද දිනේදී විරෝධාර රණවිරුවන් ධෛර්යයෙන් යුතු ගමනකින් පසුව සනාථ කරන්නට සමත්ව සිටිනවා. ඒ වෙලුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත් කරමින් යනුව මෙරට වීතිය තුරන් කරන්නට, මෙරට වීතිය අවසන් කරන්නට විරෝධාර රණවිරුවන් අද උදෑසන වන විට මුළුමනින්ම සමත් වූ ආකාරයයි ඔබ මේ දකින්නේ. ලංකා ඉතිහාසයේ දෙමව්පියන් දසදහස් ගණනකට දරුවන් අහිමි කළ, ඒ වගේම දරුවන් දසදහස් ගණනකට සිය දෙමව්පියන් අහිමි කළ, ඒ වගේම කාන්තාවන් දසදහස් ගණනකට තම ස්වාමි පුරුෂයන් අහිමි කර ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුණු ක්‍රූරතම මිනිසා අද මරුමුවට පත් වෙලා අපි ඉස්සරහා ඉන්නවා. මහා ඝාතකයෙකුගේ මලසිරුරයි ඔබ ඉදිරිපිට මේ තිබෙන්නේ. දත් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ